පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණ පුවතා. ජනප්‍රිය රංගන ශිල්පිනී ජනප්‍රිය ගායිකා සමනලී ෆොන්සේකා ගැනයි මේ පුවත. බාල වයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුම් කතා බහක් මතුවුණා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි උන්වහන්සේ ඊයේ දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අපමත මුදා හැරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබුණේ. මෙම සිදුවීමට අදාළව එම හිමිනමට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවටයි වාර්තා වූයේ. කෙසේ නමුත් මෙම අවස්ථාවේදී පොලිසිය විසින් මෙම හිමිනමට සහයෝගය දක්වමින් නීතිය නිවැරදිව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්ුත් දැඩි විවේචන එල්ල වූවා. ඒ අතරවාරේ ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට විශේෂ සටහනක් එක්කොට තිබුණා. අටමස්ථානාධිපති බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමට උසාවිය ඉදිරියේ සැකකරුවෙකු වූ අය තවදුරටත් හැඳින්විය හැකි තනතුරු නාමයක්ද මේ. ඉතින් ඇය ප්‍රශ්න කර තිබුණේ එලෙසින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින් එක් කරපු මෙම සටහනට අති විශාල පිරිසක් ඇගේ මතයට එකගතාවය පළ කරමින් අදහස් එක්කොට තිබුණා. ඒ අතර තවත් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ නීති ඉදිරියේ තවමත් වරදකරුවෙකු නොවූ බැවින් ඒ වගේම ලංකාවේ අපරාධ නීතියේ වැරදිකරුවන් වන ස්වාමීන් වහන්සේලා උපවැදි කරන්නට සේවරු හරවන්නට ප්‍රතිපාදන නොමැති බවිනුත් එලෙස ඇමතීම සම්බන්ධයෙන් කිසිවක් නොපැවසිය හැකි බවයි. සමනලී ෆොන්සේකා ඔබ වන් දියණියන්ගේ හඬ තිබිය යුත්තේ මෙවන් මොහොතකය. ඒ දේශපාලන වේදිකාවට වඩා වටිනේය. අගය කරමි. මේ ආකාරයෙන් ඇය විසින් එක් කරපු මෙම සටහනට අගය කරමින් බොහෝ පිරිසක්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.